හායි කොහොමද ඔයාලට? අද මං හිතුවා මේ වීඩියෝ එකෙන් බබත් එක්ක දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලට පොඩි vlog එකක් අරගෙන එන්න. ඉතින් මේ දවසේ නැගිටිනකොට නම් ටිකක් දවල් වෙලා. මොකද ෂේ බබා පාන්දරට තමයි නිදාගන්නේ. අපිත් ඒ වෙලාවට නිදාගත්තාම ඉතින් නැගිටිනකොට ටිකක් දවල් වෙනවා. අපි දෙන්නම ගෙදර ඉඳන් බිස්නස් එක කරන නිසා ඉතින් කොයි වෙලාවෙ නැගිට්ටත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් උදේම නැගිටින තරමට අපේ වැඩ ටික අපිට ඉක්මනට කරගන්න පුළුවන්. බබත් එක්ක අපි දෙන්නම ගෙදරට වෙලා කරන බිස්නස් එක මොකක්ද කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න. ඔන්න ඉතින් දැන් බබත් ඇහැරලා ඉන්නේ. අද බබාගේ කොණ්ඩේ කපන්න තමයි යන්නේ. බබාගේ කොණ්ඩේ වටින් චුට්ටක් අඩු කරාට අපි උඩින් අඩු කරේ නැහැ. ෂේව් බබාගේ තාත්තා කොණ්ඩේ මෙහෙම තියන්න ආස වුණ හින්දා ඔන්න ටික දවසක් තිබ්බා. අද නම් ඉතින් මුළු කොණ්ඩෙම කපන්න තමයි යන්නේ. ෂේව් බබා ගේ සති දෙක තුනම අසනීප වෙලා හිටියේ. කැස්ස හෙම්බිරිස්සාවත් එක්ක යාට මාර්ම විදිහට අමාරු වුණා. හැබැයි දැන් නම් එයාට හොඳයි. ඉතින් ඔයාට චූටි බබෙක් ඉන්නවා නම් එයාව පරිස්සම් කරලා තියාගන්න. මේ දවස්වල තියෙන වෛරස් එක චූටි බබාලට හැදුනහම මාරම අමාරුයි. ඉතින් අපි බබාලේ ටිකක් හොඳ වෙනකන් එයාව නාවන්න ගියේ නැහැ. දැන් එයාට හොඳ නිසා අපි හිතුවා අද එයාව කොණ්ඩේ කපලා නාවන්න ඕනේ කියලා. ෂේව් බබාව නාවලා එයාගේ බණ්ඩි පුරවලා එයාව නිදි කරවලා අපි යන අපේ දවසේ අපේ බිස්නස් එකේ වැඩ පටන් ගන්න. මේ තමයි අපි දෙන්නම එකතු වෙලා කරන අපේ බිස්නස් එක. මේ දවස්වල ගොඩක් අය කරන්න පටන් ගන්න තියෙන බිස්නස් එකක් තමයි මේ ටී-ෂර්ට් බිස්නස් එක කියන්නේ. ඉතින් ඔයාත් ටී-ෂර්ට් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපෙන් ප්ලේන් ටී-ෂර්ට්, printed ටී-ෂර්ට් අරගෙන ඔයාගේම බ්‍රෑන්ඩ් එකකින් ටී-ෂර්ට් බිස්නස් එක කරගෙන යන්න. මේ ටී-ෂර්ට් අපේම ගාමන්ට් එකේ මැහෙන නිසා ඔයාට අතරමැදියෝ නැතුව අඩු ගානකට වැඩි ක්වොලිටි එකකින් මේ ටී-ෂර්ට් අපෙන් අරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර ඕන අය පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට විස්තර ටික දාන්නම්. ඉතින් අපේ දවල් කාලේ ගෙවෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. බිස්නස් එකේ වැඩත් එක්කම තමයි ඉතින් දවල් කාලේ ගෙවෙන්නේ. හවස් වුණාම අපි දෙන්නම එකතු වෙලා රැට උයන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න අද අපි රැට හදන්නේ පිට්සා. බබා බලා ගන්නකම් හස්බන්ඩ් තමයි අද උයන්නේ. හැමදාම බත්ම කනවට වැඩිය මේ වගේ චූටි දේවල් හදාගෙන කන්න අපි දෙන්නම මාරම ආසයි. පිට්සා හදන එක නම් අපි ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද අපේ channel එකේ අපි වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද මේ පිට්සා එක හදන්නේ කියලා. ඇත්තම කිව්වොත් හස්බන්ඩ් මට වඩා රසට උයන්න දන්නවා. මොකද එයා තමයි මටත් උයන්න පුරුදු කරේ. ආස දේවල් මෙහෙම ගෙදරම හදාගෙන කනකොට ඒකෙත් අමුතු ගතියක් තියෙනවා. අනික අපි කැමති දේවල් ඇඩ් කරලා අපිට ඕන විදිහට මේක හදාගන්නත් පුළුවන්නේ. මේ පිට්සා දෙකම හදන්න අඩුම අපිට රුපියල් 1000ක් යන්නේ නැති. ඉතින් අඩු ගානකින් රසට අපිට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්. අපිට වැඩ 1000ක් තිබ්බත් කන බොන දේවල් කරන්න නම් අපි අමතක කරන්නේ නැහැ. මොනවා කරත් අපි කාලා බීලා නම් ඉන්නවා. දැන් ඉතින් බබත් ඉන්න නිසා වැඩ ටික කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට අපි දෙන්න කොහොම හරි අපිට තියෙන වැඩ බෙදාගෙන හරි අපේ දවසේ තියෙන වැඩ ටික අපි ඉවර කරගන්නවා. සාමාන්‍යයෙන් අපේ දවස ගෙවෙන්නේ මෙන්න මේ විදිහට. බබා තාම චූටි නිසා අපි තාම එළියට යන්නේ නැහැ. එයා ටිකක් ලොකු වෙනකන් ඉන්න ඕනේ ඉතින් එළිය ඇවිදින්න යන්න. බබාගේ බණ්ඩි පුරවලා එයාව නිදි කරවලා තමයි අපි රැට කන්න ගන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දවස ගෙවෙන්නේ. මේ වගේ තවත් ලස්සන vlog එකකින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න.